තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනන්තරෝ පුරිස සම්මතාරතේ සාදේව මනුස්සානෝ භගවානි සාපාතෝ භගවතා තස්මෝ අකාලිකෝ පස්සිකෝ පරණිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඉති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදම් චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස උග්ගලායේස භගවතෝ සාවක සංඝෝ ආවුනියෝ පාවුනියෝ දක්ඛිනයෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛේ ලෝකසාරි භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ මුක්ඛානුභාව සදාතුනි භවවන්තු භවවත සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදාතුප්පි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදාතුප්පි භවන්තු තේ වේලාවේ සුබුරුදු පරිදි මගේ අත හොඳ නිසා ඉබෝනි හෝල්ඩින් ආයතනය මුදල් පරිත්‍යාග කළා වගේම ආයතනයක් විදිහට රුපියල් 60000ක පරිත්‍යාගයක් අපේ දායක මහත්මයෙක් විදිහට අද දවසේ මුල්ම මුදල් පරිත්‍යාගය රුපියල් 50000ක පරිත්‍යාගයක් මේ රෝඩලේ අධිපති ගාමිණී රත්නායක මහත්මයා පරිත්‍යාග කරනවා සෙසු පරිත්‍යාගත් අපි ඉදිරියේදී සිහිපත් කර සිටිනවා ඉදිරි කටයුතු සඳහා නිමලේ මහත්මයා ගෞරවනීය ස්තුතිය කරුකටයුතු මහා සංඝරත්නයට කරුකටයුතු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනයේ මැදේ පොතේ පහන් දැල්වීමෙන් අනතුරුව මේ දැවැන්ත වූ තොරණේ විදුලි ආලෝකණය සිදු වුණා. ඉතින් අදත් විශේෂ ආරාධිත අමුත්තන් රාශියක් මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා මේ දැවැන්ත වූ තොරණේ විදුලි ආලෝකණය සිදු කරනු ලැබුණා. ඉතින් අදත් 11 වෙනි දිනේට වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම මහා පීඨිමේ මේ දැවැන්ත වූ තොරණ සමග විනෝද මේලා රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඒ විනෝද මේලා සමග තොරණ නරඹන්නට බැමිණි අපේ හිතවතුන් සදහවතුන් අද දවසේ මේ තොරණ නරඹමින්